මැද පෙරදිග පවතින යුද්ධමය තත්ත්වය දිනෙන් දින වර්ධනය වෙන ආකාරයක් බවට මේ වෙද්දී පත් වෙලා තිබෙනවා. මේ වෙද්දී අපේ රට තුලත් එම යුද්ධමය තත්ත්වය මත ඉන්ධන පෝලිම් නිර්මාණය වෙලා තිබෙනවා. කොහොම වුණත් අනවශ්‍ය කලබලයක් ඇති කරගන්න එපා කියලා තමයි රජයෙන් ජනතාව දැනුවත් කරලා තියෙන්නේ. මේ වෙද්දී සමහර නගර තුල ඉන්ධන පිරවුම්හල් වල ඉන්ධන බෙදා හැරීම් නතර වී තිබෙනවා. රට තුල තවත් මාසයකට ඉන්ධන සංචිත තිබෙන බවට මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කිරීම තුළ ජනතාව තවත් කලබල වුණා. ඉදිරි දිනයන් තුල ලෝක වෙළඳපොලේ සැපයුම් සේවා කොහොම වෙයිද කියලා හරියටම කියන්න බැරි තත්ත්වයක් උදා වුණොත් මේ තත්ත්වය තවත් අසීරු තත්ත්වයක් බවට පත් වීමට වැඩි ඉඩකඩක් තිබෙනවා. ඉතින් මෙවර 2020 ලෝක කුසලානේ අවසන් තරඟය ඇතුළුව තවත් තරඟ 3ක් පමණයි පැවැත්වෙන්නේ. එම තරඟ අවසානයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට එක් දින තරඟ 3ක් හා 2020 තරඟ 3කින් යුතු තරඟාවලියක් වෙනුවෙන් අපේ කණ්ඩායම දිවිනෙන් පිටත්ව යාමට නියමිතයි. කොහොම වුණත් මැද පෙරදිග කලාපය තුල ගුවන් ගමන් ශ්‍රී ලංකාව නතර කර තිබෙනවා. මෙම මාස 13 වන දින සාජාහිදී තමයි ඇෆ්ගනිස්තානයේ සමග 2020 තරඟාවලිය ආරම්භීමට නියමිත වී තිබෙන්නේ. එම තරඟ තුනම සාජාහිදී පැවැත්වෙනවා. දෙවන 2020 තරඟය මාර්තු 15 වෙනිදා හා අවසන් 2020 තරඟය මාර්තු 17 වෙනිදා ආරම්භීමට නියමිතයි. ඉන් අනතුරුව එක් දින තරඟාවලිය මාර්තු මාස 20 වන දින සිට මාර්තු මාස 25 වන යන දිනයන් තුල පැවැත්වීමට නියමිතයි. වර්තමාන මැද පෙරදිග පවතින යුද්ධමය තත්ත්වය මත මේ තරඟාවලියට බලපෑමක් එක් වෙයිද? එසේ වුවහොත් තරඟාවලියේ දින වෙනස් වීමට හෝ තරඟාවලිය කල් දැමීමට තමයි සිදුවීමට වැඩි ඉඩකඩක් තිබෙන්නේ. කොහොම වුණත් මේ පිළිබඳව දෙරටේම ක්‍රිකට් ආයතන කිසිදු නිවේදනයක් මෙතෙක් නිකුත් කරන්නේ නැහැ. තවමත් තරඟාවලිය පැවැත්වෙන බවට තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඉතින් මේ පිළිබඳව නවතම යාවත්කාලීන තොරතුරු ලද සැනින් අපි ඔබව දැනුවත් කිරීමට සූදානම්. බොහෝ දුරට තරඟාවලිය ප්‍රකාශයට පත් කළ දිනයන් තුල ආරම්භීමට වැඩි අවස්ථාවක් තිබෙනවා. ඉතින් නවතම යාවත්කාලීන තොරතුරු සමග නැවත හමු වීමේ බලාපොරොත්තු සමුගන්නවා. නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. සුබ දවසක් ඔයාලා හැමෝටම.